ඔබ දන්නවද? ලෝකයේ සංවර්ධිත රටවල් අතරින් අවම ස්ථූලතාවයේ සහිත රට ජපානය බව. ඇමරිකාවේ ජනගහනයෙන් 36%ක් අධික තරබාරුකමින් පීඩා විඳින විට ජපානයේ ඒ පවතින්නේ 4%ක වැනි ඉතාමත් අඩු අගයකයි. පුදුමයට කරුණ නම් ජපන් ජාතිකයින් කියන්නේ බත්, නූඩල්ස් සහ විවිධ අතුරුපස වර්ග විශාල වශයෙන් අනුභව කරන පිරිසක් වීමයි. ඔවුන් කිසිවිටකත් අපමෙන් දැඩි ආහාර පාලනයක්, ඩයටිං හෝ පැය ගණන් ජිම් එකේ වෙහෙසවීමක් කරන්නේ නැහැ. එහෙනම් කොහොමද ඔවුන් මේ තරම් කෙට්ටුවට සහ නිරෝගීව ඉන්නේ? ඔවුන්ගේ ජානවල විශේෂත්වයක් තිබෙනවද? නැත. අද නොවාවර්ස් තුලින් අපි විද්‍යාත්මකව හෙළි කරන්නේ ජපන් වැසියන්ගේ දෛනික ජීවිතයේ ඔවුන් පවා නොදැනුවත්ව සිදු කරන බර අඩු කරන රහස් 7ක් පිළිබඳවයි. අපි සාමාන්‍යයෙන් කරන්නේ එකම විශාල පිඟානකට බත් සහ වෑංජන බෙදාගෙන අනුභව කිරීමයි. නමුත් ජපන් සම්ප්‍රදාය වන්නේ ඉචිජු සංසයි හෙවත් එක් සුප් වර්ගයක් සහ වෑංජන 3ක් යන ක්‍රමයයි. කුඩා පිඟන්. ඔවුන් ආහාර බෙදාගන්නේ ඊට කුඩා කෝප්ප සහ පීරිසි වලටයි. විද්‍යාත්මකව ඔප්පු වී ඇත්තේ කුඩා පිඟන් භාවිතා කරන විට අපේ මොළය අපට ඉක්මනින් බඩ පිරී ඇත යන පණිවිඩය ලබා දෙන බවයි. ඩෙල්බොයිෆ් ඉලූෂන්. පෝෂණ ගුණය. ඔවුන්ගේ සෑම වේලකම පහේ බත්වලට අමතරව මීසෝ සුප් එකක්, පැසවූ එළවලු සහ මාළුවෙනි ප්‍රෝටීන් අඩංගු වෙනවා. මේ නිසා ඔවුන්ට කාබෝහයිඩ්‍රේට් පමණක් නොවේ ශරීරයට අවශ්‍ය සියලුම ක්ෂුද්‍ර පෝෂක ලැබෙනවා. ජපන් ජාතිකයින් ඔවුන්ගේ බඩෙන් 80%ක් පිරෙන විට ආහාර ගැනීම නවත්තනවා. නමුත් මෙහි තවත් රහසක් තිබෙනවා. ඒ තමයි හොඳින් සැපීම. බොහෝ ජපන් ජාතිකයින් ආහාර ගන්නේ චොප්ස්ටික්ස් භාවිතයෙන්. හැන්දකින් කනවාට වඩා චොප්ස්ටික්ස් වලින් කන විට කටට ගන්නා ආහාර ප්‍රමාණය ඉතා කුඩායි. මේ නිසා ඔවුන්ට සෙමින් අනුභව කිරීමට සිදුවන අතර එයින් ආහාර ජීර්ණය පහසු කරවනවා පමණක් නොවේ ඉන්සියුලින් මට්ටම ක්ෂණිකව ඉහළ යාම වැළැක්වෙනවා. ඉන්සියුලින් පාලනය වීම යනු ශරීරයේ මේදිය තැන්පත් වීම වැළැක්වීමයි. අපේ රටේ මෙන්ම ජපානයේ ප්‍රධාන ආහාරය බත්. නමුත් ඔවුන් බත් පිසින්නේ තෙල්, ලුණු හෝ බටර් කිසිවක් එකතු නොකරයි. ඔවුන් ඒ හුමාලයෙන් තම්බා ගැනීම, ස්ටීමිං පමණක් සිදු කරයි. මීට අමතරව ඔවුන් බත් අනුභව කරන්නේ අවසානයේටයි. මුලින් සුප් එක සහ එළවලු අනුභව කර අවසානයේ බත් ස්වල්පයක් අනුභව කිරීම නිසා රුධිරයට සීනි උරා ගැනීමේ වේගය, ග්ලයිසීමික් රෙස්පොන්ස් බෙහෙවින් අඩු වෙනවා. මේ කිට්ටුවට සිටීමට ප්‍රධානතම හේතුවක්. ජපන් ජාතිකයින් ජිම් එකට ගොස් බර එසවීමට වඩා ප්‍රසිද්ධ ඔවුන්ගේ ක්‍රියාශීලී ජීවන රටාවටයි. විද්‍යාවේදී මෙය NEAT ලෙස හඳුන්වනවා. ජපානයේ වාහන නඩත්තු කිරීම සහ වාහන නැවැත්වීමේ ගාස්තු ඉතා අධිකයි. මේ නිසා බහුතරයක් දෙනා භාවිතා කරන්නේ පොදු ප්‍රවාහන සේවායි. ඔවුන් දිනකට සාමාන්‍යයෙන් පියවර 10,000කට වඩා ඇවිදිනවා. දුම්රිස් ස්ථානයට ඇවිදීම, පඩිපෙළ නැගීම සහ සිටගෙන ගමන් කිරීම හරහා ඔවුන් දිනකට විශාල කැලරි ප්‍රමාණයක් දහනය කරනවා. ඔවුන්ට විශේෂයෙන් ජිම් එකකට යාමට අවශ්‍ය වන්නේ නැහැ. මොකද ඔවුන්ගේ මුළු දවසම ව්‍යායාමයක් නිසා. ජපානයේ ඕනෑම අවන්හලකට ගිය විට මුලින්ම ලැබෙන්නේ නොමිලේ ලබා දෙන උණුසුම් ග්‍රීන් ටී හෝ උණු වතුර වීදුරුවකි. බටහිර රටවල මෙන් කෑම සමග සීනි අධික සිසිල් බීම හෝ අයිස් වතුර පානය කිරීමේ පුරුද්ද ඔවුන්ට නැහැ. අප කලින් වීඩියෝවේ සාකච්ඡා කළ පරිදි උණුසුම් පානයන් මගින් ආහාර ජීර්ණය වේගවත් කරන අතර සිරුරේ පරිවෘත්තීය වේගය ඉහළ නංවනවා. විශේෂයෙන්ම ග්‍රීන් ටී වල ඇති කැටකින්ස් නමැති ප්‍රතිඔක්සිකාරකය මේදය දහමය කිරීමට ඍජුවම දායක වෙනවා. ජපානයේ උදෑසන ආහාරය යනු දවසේ වැදගත්ම සහ විශාලතම ආහාර වේලයි. අපි බොහෝ විට උදේට පාන් පෙත්තක් හෝ බිස්කට් එකක් කාලා වැඩට ගියත් ජපන් වැසියන් උදේට සම්පූර්ණ පෝෂ්‍යදායී ආහාර වේලක් අනුභව කරනවා.
මේ කිරීමෙන් දවස පුරා අධික ලෙස බඩගිනිවීම පාලනය වන අතර රාත්‍රී කාලයේදී අධික ලෙස ආහාර ගැනීම ඕවර් ඊටිං වැළකෙනවා. රාත්‍රියට අඩුවෙන් ආහාර ගැනීම කිට්ටුවට සිටීමට බලපාන ප්‍රධාන සාධකයකි. ජපන් ජාතිකයින් නත්තෝ ලෙස හඳුන්වන පැසවූ සෝයා බෝංචි සහ මිසෝ වැනි ආහාර දිනපතා අනුභව කරනවා. මේවායේ අඩංගු ප්‍රෝබයොටික්ස් මගින් බඩවැල්වල සිටින හිතකර බැක්ටීරියා වර්ධනය කරනවා. නූතන විද්‍යාව පවසන්නේ ශරීරයේ බර තීරණය වන්නේ අපේ බඩවැල්වල සිටින බැක්ටීරියා වර්ග මත බවයි. හිතකර බැක්ටීරියා වැඩි පුද්ගලයින්ට කොපමණ ආහාර ගත්තත් ශරීරයේ බර පාලනය කරගැනීමේ හැකියාව වැඩි. මිතුරනි, ජපන් ජාතිකයින් නිරෝගීව ලස්සනට කෙට්ටුවට ඉන්නේ ඔවුන් වාසනාවන්ත ජාන උරුම කරගෙන සිටින නිසාම නෙවේ. ඒ ඔවුන්ගේ කුඩා පිඟාන, ඇවිදීමේ පුරුද්ද සහ උණුසුම් තේ කෝප්පය වැනි සරල පුරුදුවල එකතුවක්. ඔබටත් අද සිටම නිරෝගීව ලස්සනට කෙට්ටුවට සිටින්නට කල හැක්කේ කුමක්ද? කෑමට පෙර උණු වතුර වීදුරුවක් බොන්න. කුඩා පිඟානකට ආහාර බෙදාගන්න. පුළුවන් සෑම විටම ඇවිදින්න. ජීවිතය වෙනස් කරගන්න විශාල කැපකිරීම අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ නිවැරදි දැනුම සහ කුඩා පුරුදු පමණයි. මෙම වීඩියෝවෙන් ඔබ යම් වටිනා දෙයක් ඉගෙන ගත්තා නම් එය තවත් කෙනෙකුට දැනගන්න ෂෙයා කරන්න. මෙවැනි විද්‍යාත්මක රහස් දිගටම දැනගන්න නෝවාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබේ අදහස කුමක්ද? ජපන් ජාතිකයින්ගේ මේ පුරුදුවලින් ඔබ අද සිටම ආරම්භ කරන්නේ මොනවාද? පහලින් කමෙන්ට් කරන්න. ඔබ සැමට නිරෝගී හෙටක්.